හෙල්ත් විත් සවුන්ඩ් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල ටිකක් ගොඩාක් අයට බහුලව තියෙන රෝගයක් ගැන. ෆැටි liver. අක්මාවට පස්සේ ටිකක් බරපතලව ප්‍රශ්න ඇති කරන්න පුළුවන් තත්ත්වයක්. අපි කතා කරමු අද ෆැටි liver ගැන. අනිවාර්යෙන්. මොකද්ද මේ ෆැටි liver කියන්නේ? ඇත්තටම ලහිරු ෆැටි liver කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් සරල විදිහට කිව්වොත් අක්මාවේ තෙල් තැම්පත් වෙන එකට තමයි අපි කියන්නේ ෆැටි liver කියලා. ෆැටි liver කියලා. ඇත්තටම මම දැන් අහලා තියෙනවා මේකේ මේ grade 1, grade 2 ඔහම grades තියෙනවා. මොකද්ද මේ grades ගැන අපි පොඩ්ඩක් කතා කරමු. අපි සාමාන්‍යයෙන් ඒක බෙදනවා grade 1, 2, 3 ඊට පස්සේ එතනින් එහාටත් බෙදන්න පුළුවන්. මූලිකව බෙදන්නේ ඒ අක්මාවේ කොච්චර තෙල් තැම්පත් වෙලා තියෙනවද, ඒකෙන් ඒ අක්මාවට කොච්චර හානි වෙලා තියෙනවද. එතකොට අපි සාමාන්‍යයෙන් කියනවා මේ grade 1, 2 වගේ stages සාමාන්‍ය reversible. අපිට අපි ඉස්සරහට කතා කරන්න දේවල් කරලා අපිට මේක ආය නිරෝගී මට්ටම දක්වා අඩු කරගන්න පුළුවන්. එතකොට මේ මොකද්ද මේ ෆැටි liver වලට හේතු වෙන්නේ? ඔව් ලහිරු. ඒ කියන්නේ දැන් විශේෂයෙන්ම ඇඟේ තෙල් වැඩි වෙන, ඒ කියන්නේ අපේ ඇඟේ තෙල් වැඩියෙන් තැම්පත් වෙනවා කියන්නේ අපේ ඇඟේ කැලරි දහනය වෙන ප්‍රමාණය අඩු වෙලා ඒ වගේ ගොඩක් තරබාරුකමත් එක තමයි වැඩි විශේෂයෙන් වෙන්නේ. ගොඩක්ම අපේ මේද පටක තැම්පත් වෙන ගත්තාම අක්මාවේ තෙල් තැම්පත් වෙන්න පුළුවන්. ගොඩක් ලොකු දුර්මතයක් තියෙනවා. මම හිතන්නේ අපි පෞද්ගලික කතාවක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම බොන අය අතර විතරයි මේ අක්මාවේ තෙල් තැම්පත් වෙන්නේ කියලා එහෙම එකක් නැහැ. ඒ කියන්නේ මේ බොන්න නැති කට්ටියටත් ෆැටි liver හැදෙන්න පුළුවන්. ඕන තරම් හැදෙන්න පුළුවන්. එතකොට අකලංකද අපි කොහොමද මේ ෆැටි liver හැදුනට පස්සේ දැනගන්නේ? ඒක එළියට මොන හරි පෙන්වන ලක්ෂණ තියෙනද, රෝග ලක්ෂණ විදිහට? එහෙම නැත්නම් අපිට බ්ලඩ් රිපෝට් එකකින් වගේ එහෙම විතරක් දැනගන්න පුළුවන්? එහෙම නැත්නම් වෙන මොකක් හරි විදිහකින් විතරක්ද දැනගන්න පුළුවන්? එහෙම නෑ ලහිරු. ඒ කියන්නේ ෆැටි liver වලට හැබැයි අපි ඇත්තටම කිව්වොත් ඒකට ආවේනික වූ ලක්ෂණයක් අපිට කියන්න බෑ. හැබැයි අපේ උදරයේ දකුණු පැත්තේ උඩ කොටසේ පොඩ්ඩක් බර ගතියක්, වේදනාවක්, ඊට පස්සේ ඇඟට පොඩි තෙහෙට්ටු ගතියක්, ඒ වගේ දේවල් විශේෂයෙන්ම ඊට අමතරව ආඩ දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ දේවල් දැන් විදම්ම තියෙනවා නම් ඔයාට මේ ෆැටි liver හැදෙන්න තියෙන අවදානම ගොඩක් වැඩි. හරි. එතකොට මේ බඩයි ෆැටි liverයි අතර සම්බන්ධයක් තියෙනවද? මේ බඩේමයි ෆැටි liverයි අතර? ඔව් බඩ හංග ගන්නද? එතකොට මෙහෙමයි. අපේ බඩ එනවා කියන්නේ අපේ විසරල් ෆැට් එක. ඒ කියන්නේ බඩේ ගොඩක් ෆැට් එක තමයි කියන්නේ අපි කියන ඇඩිපෝස් ටිෂු කියන්නේ අපේ ගොඩක් මේද සල්ලි තැම්පත් වෙලා කියලා. එතකොට ඒක ලක්ෂණයක් තමයි ගොඩාක් බඩ ආපු කට්ටිය අනිවාර්යෙන් එයාගේ අක්මාවෙත් ෆැටි liver තත්ත්වයක් ඇවිල්ලා තියෙන්න පුළුවන්. මොකෝ විසරල් ෆැට් එක තැම්පත් වෙනවා කියන්නේ අක්මාවෙත් ගොඩක් වෙලාවට මේද තැම්පත් වෙලා තියෙනවා. එතකොට අපි දැන් ෆැටි liver කියලා දැනගන්න මොනවද කරන පරීක්ෂණ? ඔව් අපිට සරලවම කරන්න පුළුවන් SGOT, SGPT වගේ මූලික අක්මාවේ එන්සයිම් පරීක්ෂා කරන්න පුළුවන්. මේ ෆැටි liver කියන තත්ත්වයන් වලදී මේ එන්සයිම් වල අගයන් සාමාන්‍ය මට්ටමකට ඉහළ යන්න පුළුවන්. එතකොට මේ ස්කෑන් පරීක්ෂණ හරහත් මේක තහවුරු කර ගැනීමක් කරනවද? අනිවාර්යයෙන්. ඒ කියන්නේ SGOT, SGPT කියන පරීක්ෂණ බලලා ඒක සාමාන්‍ය අගයකින් වැඩිලා තියෙන්නේ. රෝගියාට එච්චර ලොකු රෝග ලක්ෂණක් නැත්තම් අර අපි කියෝ වගේ එයාට ඕන කරන එයාට අර තියෙන්න ඕන අපි කියන අනුතුරුදායක දේවල් කියන්නේ දියවැඩියාව වගේ කොලෙස්ටරෝල් වගේ දේවලුත් නැත්තම් අපිට පුළුවන් බෙහෙත් විතරක් බීලා SGOT PT විතරක් කරලා මෙයාව ආයෙ පාරක් බලලා එහෙම මැනේජ් කරන්න පුළුවන්. එහෙම නැතුව ලොකු රෝග ලක්ෂණ එකක් ආවොත් එහෙම නැත්තම් මෙයාට දියවැඩියාව කොලෙස්ටරෝල් වගේ දේවල් තියෙනවනම් අපිට අනිවාර්යෙන් ස්කෑන් එකක් කරන්න පුළුවන්. අක්මාව ස්කෑන් කරලා බලන්න පුළුවන් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකකින්. එතකොට දැන් මේ ෆැටි liver, ඒ කියන්නේ අක්මාවේ තෙල් තැම්පත් වීම නිසා අක්මාවට වෙන හානියත් එක්ක එතනින් එහාට මොනවද වෙන්න පුළුවන් දේවල් ඊට වඩා කියන්නේ මොනවද ඊට වඩා දරුණු තත්ත්ව තියෙනවද? ඔව් ලහිරු. ඒ කියන්නේ අක්මාවේ සෛලවල මූලිකව තෙල් තැම්පත් වෙන්න පුළුවන්. ඒක අපි grade 1, 2, 3 වලට යනවා. ඊට පස්සේ අපි කියනවා grade 1, 2 වගේ ඒවා reversible කියලා. එහෙම නැතුව 1, 2 වලින් 3 වලට ගිහිල්ලා ඊට පස්සේ ගොඩක් වෙලාවට end stage වලට ගියාට පස්සේ අපි කියනවා cirrhosis වලට යන්න පුළුවන් කියලා. cirrhosis වගේ දෙයක් හැදුනොත් ඉතින් ඒතකොට too late තමයි කියන්නේ. එතකොට දැන් ෆැටි liver වලට විශේෂයෙන් බෙහෙත් මොන හරි දිනවද? ඇත්තටම දැන් මේකත් කට හින්දම හැදෙන ලෙඩක්. එතකොට කෑම වලින් විතරද මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් නැත්නම් විශේෂ බෙහෙත් වර්ග තියෙනවද ෆැටි liver වලට? ඔව් බෙහෙත් වර්ග කියලා අපිට ඒකට මෙහෙමයි කියලා කියන්න දැන් අපේ ප්‍රධාන වශයෙන් අපිට දියවැඩියා කිව්වම මතක් කරන්නේ මෙට්ෆෝමින්. ඒ වගේ එහෙම කියන්නේ ප්‍රධාන වශයෙන් බෙහෙතක් නැහැ. ඒක ඒ වුණාට එහෙම කියන්න බැරිනොත් අපිට ඒක පාලනය කරන්න පුළුවන් බෙහෙත් වලින්. එතකොට grade 1, 2 තියෙන කෙනෙක් ඒක දැන් reversible කියලා කිව්වනේ. එතකොට මොන වගේ දේවල් කරලාද මේ අපිට සාමාන්‍යයෙන් ඒක reverse කරගන්න පුළුවන්? ඔව් ප්‍රධාන වශයෙන් කට පරිසම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් ව්‍යායාම වල දෙන්න. ගොඩක් වෙලාවට
බඩ අඩු කරගන්නවා වගේ අපි කියන්නේ අපේ ඇඟේ තෙල් දහනය වෙන මේ දේ දහනය වෙන එක්සර්සයිස් කරලා අපිට පුළුවන් මේ ෆැටි ලිවර් ග්‍රේඩ් 1 2 වල ඉඳන් නිරෝගී තත්ත්වයටපත් වෙන්න. බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට අකලංක. එහෙනම් ඔයාලා සාමාන්‍යයෙන් නිතර ඇක්ටිව් කෙනෙක් නෙමෙයි නම් ටිකක් නිතර ජංක් ෆුඩ්ස් වගේ දේවල් කනවා නම් ඔයත් ෆැටි ලිවර් වලට අදාළ බ්ලඩ් එකක් ටෙස්ට් කරගන්න එක හොඳයි. අවදානමක වෙන්න පුළුවන් සමහර විට ඔයා ඉන්නේ. එහෙනම් අපි හිතනවා අද වීඩියෝ එකකිනුත් ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අද වීඩියෝ එකකින් අපි සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.